සුබ දවසක් බේසු විසිට අපි අද දවසේ ඉස්රායෙල් රැකියාව සම්බන්ධයෙන් යවත් කලින වන තොරතුරු රාශියක් ඔබේ ශේෂ්ත්‍රයට අදාළව ගෙනාවා. ඉතින් අපගේ bestoffice.com වෙබ් අඩවියේ දිනපතා පළවන රැකියාව අවස්ථා සඳහා ඉල්ලුම් කරන්න රාජ්‍ය අංශයේ පෞද්ගලික අංශයේ දේශීය විදේශීය රැකියාවන් ඉතා ඉක්මනින් අප ඔබ ඉදිරි කරනවා. මේ සම්පූර්ණ වීඩියෝ නරඹමින් ඔබට පුළුවන් ඉස්රායෙල් රැකියාව සම්බන්ධයෙන් අවබෝධයක් සහ යවත් කලින වන තොරතුරු ලබා ගන්න. ඉස්රායෙල් හොටල් හා ගෘහපාලන ශේෂ්ත්‍රයේ රැකියාව අවස්ථාවන් පිළිබඳව කතා කරද්දී පිරිසක් මේ වන විට සැලකිය යුතු පිරිසක් මේ වන විට ඉස්රායෙල් කරා හොටල් හා ගෘහපාලන ශේෂ්ත්‍රයේ රැකියාව අවස්ථාවන් ස්වයට යොමු වෙ තිබෙනවා. ඉතින් ඔවුන් මේ කාර්යයන් සාර්ථකව නිම කරන සහ සාර්ථකව කරන නිසා නැවත නැවතත් හොටල් හා ගෘහපාලන ශේෂ්ත්‍රයේ ලාකින්කින් බදවා ගැනීම සම්බන්ධයෙන් ඉල්ලුමක් පවතිනවා. විශේෂයෙන්ම මේ සතිය තුලත් ඉදිරි සතිය තුලත් හොටල් හා ගෘහපාලන ශේෂ්ත්‍රයේ රැකියාව අවස්ථාවන් සඳහා පිටත් වීමට නියමිතයි කණ්ඩායම්. ඒ වගේම මේ මාසයේ සහ ලබන මාස තුල කණ්ඩායම් වශයෙන් පිටත් වීමට නියමිත වෙනවා. ඒ වගේම ලොටරියක් නැවත දිනුම් මැදීමක් සිදු වෙනවා. ඉතින් ඔබට පුළුවන් හොටල් හා ගෘහපාලන ශේෂ්ත්‍රයේ රැකියාව අවස්ථාවන් බලාපොරොත්තු ශ්‍රී ලාංකිකයින්ට ඉදිරියේදී නැවත අයදුම් කිරීමේ හැකියාව විවෘත වේවි. ඒ වගේම හොටල් හා ගෘහපාලන ශේෂ්ත්‍රයේ රැකියාව අවස්ථාවන් ඉතා හොඳින් මේ කාර්යයන් වල නිරත වෙන නිසා ශ්‍රී ලාංකිකයින් කෙරෙහි ඉල්ලුමක් ඇතිව තිබෙනවා. ඒ නිසා මේ ශේෂ්ත්‍රයට අදාළව ශ්‍රී ලාංකිකයින් බදවා ගැනීම ඉදිරියට ක්‍රමානුකූලව සිදුවන බව තමයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් සහ රැකියාව බලාපොරොත්තු වෙන ඔබට ඉදිරියේදී ඉස්රායෙල් රැකියාව අවස්ථාවන් වලට යොමු වෙන්න පුළුවන්. ඉතින් බලාපොරොත්තු තබා ගන්න ඉදිරි ලොටරියක් බලාපොරොත්තු වෙන වගේම කණ්ඩායම් වශයෙන් මේ සතියේ සහ එළමෙන සතියේදී කණ්ඩායමක් ඒ වගේම මේ මාසේ පුරාවටම කණ්ඩායම් වශයෙන් ඉස්රායෙල් රැකියාව සඳහා හොටල් ශේෂ්ත්‍රයේ රැකියාව ගත වීමට ඔබට හැකියාව ලැබේවි. ත්‍යාගිව රැකියාව අවස්ථාව සම්බන්ධයෙන් මේ වන 2015 සිට මේ වන විට මේ වර්ෂය දක්වා 16232ක් ත්‍යාගිව ශේෂ්ත්‍රයේ රැකියාව අවස්ථාවන් සඳහා ඉස්රායෙලයට යොමුව තිබෙනවා. ඉතින් වැඩි ඉල්ලුමක් පවතින ශේෂ්ත්‍රයක් ලෙස ත්‍යාගිව ශේෂ්ත්‍රය හඳුන්වන්න පුළුවන්. 2025 වර්ෂයේ ආරම්භයේ සිට පිරිමි අය සඳහාද සාතු සේවිකා රැකියාව අවස්ථාවන් විවෘතව තිබෙනවා. ඔවුන් කෙරෙහිද ඉල්ලුමක් පවතිනවා. ඉතින් ඉස්රායෙලයේ ත්‍යාගිව රැකියාව අවස්ථාවන් බලාපොරොත්තු වෙන ඔබට අදාළ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් නිපුණතාවය සම්පූර්ණ කර මේ සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් ඉතා ඉක්මනින් ත්‍යාගිව රැකියාව අවස්ථාවන් සඳහා ඔබට ඉස්රායෙල් කරා පිටත් වීමේ හැකියාව පවතින ශේෂ්ත්‍රයක්. ඒ වගේම වැඩි ඉල්ලුමක් පවතින ශේෂ්ත්‍රයක් ලෙස ත්‍යාගිව ශේෂ්ත්‍රය හඳුන්වන්න පුළුවන්. ඔබට ඉල්ලුම් කළ හැකි තවමත් ත්‍යාගිව රැකියාව අවස්ථාවන් සඳහා නිෂ්පාදනශීල රැකියාව අවස්ථාවන් බලාපොරොත්තු සහ ඉල්ලුම් කළ ඔබට තුන්වන සම්මුඛ පරීක්ෂණය නැත්නම් තුන්වන ඉන්ටර්විව් එක ලැබිලා තිබෙනවා. ඒ වගේම Zoom තාක්ෂණය ඔස්සේ මේ දිනවල ඉදිරියේදී පිබායතනය සමග සම්බන්ධ වෙමින් ඔවුන්ට Zoom තාක්ෂණය ඔස්සේ සමුඛ පරීක්ෂණයන් වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඉතින් ඒ වගේම නිෂ්පාදනශීල රැකියාව අවස්ථාවන් සඳහා ඉතා ඉක්මනින් කණ්ඩායමකට පිටත් වීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ෆිසිකල් ටෙස්ට් එක මේ දිනවල පැවැත්වෙන ඉදිරියේදී පැවැත්වෙන්න කටයුතු සූදානම් කර තිබෙනවා. ඉතින් ඉතා ඉක්මනින් ෆිසිකල් ටෙස්ට් එක තිබෙනවා. ඒ වගේම නිෂ්පාදනශීල රැකියාව බලාපොරොත්තු වෙන තිබෙන ඔබට මේ සියල්ල මේ මාසය තුල ඉතා ඉක්මනින් සිදුවන බව තමයි ලැබෙන තොරතුරු. කිසිම වෙනත් බලපෑමක් සිදු නොවුනොත් ඒ වගේම ඉස්රායෙලයේ නිෂ්පාදනශීල රැකියාව බලාපොරොත්තු වෙන තිබෙන ඔබට අදාළ Zoom තාක්ෂණය ඔස්සේ සමග පරීක්ෂණයට මුහුණ දීපු අයට සමත් අසමත් භාවය ලැබී තිබෙනවා. ඒ වගේම Zoom තාක්ෂණය ඔස්සේ අදාළ ප්‍රශ්නවලට ප්‍රශ්න 25කට තමන් ගැන ඒ වගේම ඒ අදාළ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් තමන් නිපුණත්වය අදාළ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් සමග පරීක්ෂණයට ඔබට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ වගේම නිෂ්පාදනශීල අදාළ සියලු දෙනා සඳහා Zoom තාක්ෂණය ඔස්සේ සමුඛ පරීක්ෂණයන් පැවැත්වෙන ඒ කණ්ඩායමට අදාළව තෝරාගත් කීපයක් යටතේ පවත්වනු ලබන සමුඛ පරීක්ෂණයෙන් ඒ සමත් වීම මත ඒ කණ්ඩායමේ සමත් වීම තීරණය කරමින් ඉස්රායෙල් නිෂ්පාදනශීල රැකියාව අවස්ථාවන් සඳහා ඔබට යොමු වෙන්න පුළුවන්. ඉතින් ඉදිරි මේ මාස තුල තීරණාත්මකයි ඔබේ සමුඛ පරීක්ෂණයන් සියල්ල ෆිසිකල් ටෙස්ට් එකේ වගේම නිෂ්පාදනශීල අනිකුත් සමුඛ පරීක්ෂණයන් පැවැත්වෙමින් අවසන් කරමින් නිෂ්පාදනශීල රැකියාව සඳහා ඔබට ලබන මාස සාමයේ මාස අවසානයේදී බලාපොරොත්තු තබාගත හැකි කණ්ඩායමකට ඒ සඳහා සූදානම් වන්න කිවිසුම් ලැබෙයි කියන අදහසක් මේ පිළිබඳව තිබෙනවා. ඉතින් ඔබට පුළුවන් නිෂ්පාදනශීල රැකියාව සඳහා ඉල්ලුම් කර ඔබට ඒ සම්බන්ධයෙන් සූදානම් වන්න. ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ රැකියාව අවස්ථා සම්බන්ධයෙන් ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ අංශයක් වූ ප්‍රසංස්කරණ අංශයේ රැකියාව සඳහා කණ්ඩායමක්
දින දෙකකට කලින් පිටත් වුණා. ඉතින් ඉදිකිරීම ශේෂ්ත්‍රයේ රැකියා අවස්ථා සමුක පරීක්ෂණයන් සමහර අංශවල පැවැත්වෙනවා. ඒ වගේම ඉදිකිරීම ශේෂ්ත්‍රයේ රැකියා අවස්ථාවල සම්බන්ධයෙන් නැවත ඔබට ලැබේ. ඒ වගේම දැනුවත් කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු වෙනවා. මේ මාස 9 වෙනිදා දැනුවත් කිරීම කීපයක් සිදු වෙනවා. ඉතින් ඉදිකිරීම ශේෂ්ත්‍රයේ රැකියා අවස්ථාවන් ලැබෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් කිවිසුම් ලැබෙනවා. ලොටරියකට ක්‍රියාත්මක වෙලා ගිවිසුම් ලැබෙන පරිදි අදාළ තෝරා ගැනීම සහ ගිවිසුමට අදාළව ඔබ ඒ සඳහා ගිවිසුම් ගත කිරීම සිදු වෙනවා. ඉතින් මෙය යමත් කලින වෙමින් සහ ඉදිකිරීම ශේෂ්ත්‍රයේ රැකියා අවස්ථාවන් සම්බන්ධයෙන් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඉදිකිරීම ශේෂ්ත්‍රයේ ඉදිරි සති කිහිපය තුළදී අංශ කිහිපයක ඉදිකිරීම ශේෂ්ත්‍රයේ රැකියාව සඳහා පිටත් යාමට නියමිතයි. පහුගිය දින දෙකකට කලිනුත් කණ්ඩායමක් පිටත් වුණා. ඉතින් මේ දක්වා ඉදිකිරීම ශේෂ්ත්‍රයේ රැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් ක්‍රමානුකූලව අදාළ ගිවිසුම් ලැබීම සමග පිටත් වීම සිදු කරන එක් අංශයන්හි ඉදිකිරීම ශේෂ්ත්‍රයට අදාළ අංශයන්හි දින ඔබට ඒ සඳහා බලාපොරොත්තු වෙන ඔබට ඉදිරි සති කිහිපය තුළ ඉදිකිරීම ශේෂ්ත්‍රයේ රැකියා අවස්ථාවන් සඳහා ලොටරිය සමත් විදින ඔබට ගිවිසුම් ලැබේවි. සඳහා බලාපොරොත්තු වෙන්න සිටින්න. යටිතල පහසුකම් රැකියා අවස්ථාව සම්බන්ධයෙන් සේවා ගිවිසුම් 40ක් ලැබීමෙන් අනතුරු ඔවුන් විකමනික පුහුණුව සඳහා යොමු කර තිබෙනවා. ඉතින් ඔවුන්ට සේවා ගිවිසුම් ලැබීමෙන් අනතුරු ඊශ්‍රායල කරා රැකියා අවස්ථාවන් සඳහා යොමු වී හැකියාව පවතින. ඒ වගේම යටිතල පහසුකම් අංශයේ රැකියා අවස්ථාවන් ක්‍රමයෙන් ලැබෙමින් පවතිනවා. ඉතින් ඔබට පුළුවන් ඒ සඳහා ඉල්ලුම් කර ඔබට ඒ සඳහා සූදානම් වන්න. ඒ වගේම ලොටරියෙන් සමත් වූ ඔබට ඒ සඳහා සේවා ගිවිසුම් ඉතා ඉක්මනින් ලැබේවි. කණ්ඩායමක් වශයෙන් මේ සේවා ගිවිසුම් ලැබීමෙන් අනතුරු ඔවුන් පිටත් වීමෙන් අනතුරු ඉතින් ඉදිරි සති කිහිපය තුළද නැවත කණ්ඩායම් වශයෙන් යටිතල පහසුකම් අංශයේ සේවා ගිවිසුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. ඉතින් යටිතල පහසුකම් අංශයෙන් බලාපොරොත්තු වෙන සිටින ඔබට ඒ පිළිබඳව තොරතුරු අපි ඉතා ඉක්මනින් ගෙනෙන්නට සූදානම්. ඊශ්‍රායල් රැකියාව සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙක් අපෙන් විමසුවා නැවත අයදුම් කිරීමේ හැකියාව විවෘත වේද කියලා. පිබායතනයේ දැන්වීම මත මේ බඳවා ගැනීම සඳහා සමුක පරීක්ෂණයන් අනතුරුව ඒ බඳවා ගැනීම ක්‍රියාවලියෙන් අනතුරුව නැවත ඒ පුරපාඩු මත බඳවා ගැනීම සිදුවේවි. නිරන්තරයෙන්ම අංශ සඳහා මේ අංශයන් සඳහා පවතින පුරපාඩු මත සහ ලැබෙන සේවා ගිවිසුම් සහ ලැබෙන රැකියාවන් ප්‍රමාණය මත ඉතින් ඔබට මේ පිළිබඳව දැනුවත් කරන්න අප සූදානම්. ඉදිරියේදී ඉතින් ඊශ්‍රායල් රැකියාව බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙක් නැවත අයදුම් කිරීමේ සිට යාවත්කාලීන වන තොරතුරු බලාපොරොත්තු වෙන්න සිටිනවා. ඒ වගේම මේ සියලුම කටයුතු වඩාත් විනිවිදභාවයෙන් යුතුව වර්තමාන රජයේ සිදු කරනු. ඉතින් ඔබට ඔබේ තොරතුරු යාවත්කාලීන වන තොරතුරු ඔබේ අදාළ විදේශ නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය තුළින් නිරන්තරයෙන්ම බලා ගැනීමේ හැකියාව සහ නිරන්තර යාවත්කාලීන තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ සම්බන්ධයෙන් තොරතුරු අප ඔබට ගෙනෙන්න සූදානම්. මේ වගේම රජයේ මානව සම්පත් සංවර්ධන නිලධාරියෙක් ලෙස රැකියා කරන අතරතුරේදී අපට ලැබෙන අදාළ අංශ වෙතින් අපට ලැබෙන තොරතුරු ඔබ සමග බෙදා ගන්න. ඉතින් අප සමග රැඳෙන්න අපගේ bestoffice.com වෙබ් අඩවියේ දිනපතා පළවන රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කරන්න දැනුවත් වන්න. දේශීය මෙන්ම විදේශීය රැකියාවන් සඳහා ඉල්ලුම් කළ හැකි අපේ වෙබ් අඩවිය වගේම අපේ YouTube නාලිකාව ඔස්සේ මේවා දැනුවත් කිරීම සිදු කරනවා. ඉතින් ඊශ්‍රායල් රැකියාව බලාපොරොත්තු වෙන ඔබේ රැකියාව සීනිටුවන්න